ආයිබෝන් කියලා පිළිගන්නවල හැමෝම 10 minute solution YouTube channel එකට. අද අපි ගෙනල්ලා තියෙන්නේ පොඩි topic එකක්. මේක ඇවිල්ලා IC path damage වුණා අපි කොහොමද UV කරන්න කියන එක තමයි මෙතෙන්දී අපි කරන්නේ. හරිද? මෙන්න මේගේ IC damage වුණ තැන්වල අපි shoot UV dot තියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බෝලයකට එකට ගෑවිලා වගේ තියෙන හැම තැනකම මෙන්න මේ විදිහට shoot එකට layer අදින්න ඕනේ අපි. එතකොට තමයි මේක short නොවි අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩක් දුරට මේක වික් කරන්න ගියාම තමයි වෙන්නේ. මේක ගොඩක් කට්ටිය කරන් දන්නවා. මේක අපි ගෙනාවේ අලුතෙන්ම මේ ශේෂ්ත්‍රය ආපු ළමයි වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපි හෙන හීනියට ඒ කියන්නේ මේකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ 11 blade එකක් වගේ එකකින් තමයි ෂුට් අරන් ගන්න මේකේ. හරිද? නැත්තම් අපිට මෙයා කරගන්න වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියලා අපි UV light එක අල්ලන්න ඕනේ මේකට. UV light එක ඇල්ලුවාට පස්සේ සාමාන්‍ය විනාඩියක් දෙකක් ඇල්ලුවාම මේක glue එක වේලනවා. ඊට පස්සේ අපිට පුළුවන් නිකම්ම අපේ IC එක මේකට soldering කරගන්න. එතකොට මේක soldering කරගන්න කලින් බලන්න මේ UV තියපුවා ටිකක් උසට තියනවාද කියලා. එහෙම තියනවා නම් ඒක අපි අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හූරලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ විදිහට IC එක මේක උඩින් මෙන්න මෙහෙම තියලා දැන් බයන් දෙන්නේ මාක්ස් එක දාලා තියෙන හින්දා කොයක්වත් බෝල ෂෝට් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියලා අපි බලමු ෆෝන් එක ඒ කියන්නේ IC එක නැවත රීප්ලේස් කරලා ෆෝන් එක ඔන් කරගන්න පුළුවන්ද කියලා. හරි මේ විදිහට තියලා අපි IC එක රීප්ලේස් කරද්දී 290ත් 320ත් අතර වගේ තමයි හීට් එක තියාගන්නේ. මොකද PPD එක 183 වගේ එක හින්දා. හරිද? මේ වගේ අඩු PPD එකකින් අපි මෙයා කරලා පස්සේ අපිට ටක් ගාලා පුළුවන් මේක ගොඩ දාගන්න. හරි මෙන්න විදිහට මම දැන් මේක හීට් කරලා හදා ගන්නවා. හදාගෙන ඉවරලා අපි බලමු ෆෝන් එක ඔන් වෙයිද කියලා. ඊට කලින් කියන්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මෙන්න මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් ඕගොල්ලෝ ගාවට ගෙනලා දෙන්න පුළුවන්. එතකොට හැම වීඩියෝ එකකම notification එකක් අරගන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එක click කරලා notification enable දාලා තියාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. හරිද? මේ වගේ පොඩි tricks වල ඉඳලා ලොකු tricks වෙනකම් අපි අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා ඕගොල්ලන්ට. එතකොට සාමාන්‍ය අපි ඊළඟ වීඩියෝ එක විදිහට අපි තීරණය කරන්නේ කොහොමද කනෙක්ටර් එකක් හරියට පාස් ගන්න කියලා. දැන් කනෙක්ටර් පාස් කරන ගියාම ගොඩක් කට්ටියට වෙලා තියෙන්නේ කනෙක්ටර් එක පාස් ගන්න අමාරුයි. සමහරත් තැන්වල බෝල වදින සමහරත් තැන්වල වදින්නේ නැහැ. මේකට තියෙන අලුත්ම ට්‍රික්ස් එක අපි අරගෙන එන්නම්. ඒක ඕන නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. මේ වීඩියෝ එක බලන්න තව යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඔයගලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න. එතකොට අපිට පුළුවන් මේවට විසඳුම් ඔයගලන්ට ගෙනත් දෙන්න. එතකොට ඔයගලන්ගේ එදිනෙදා ජීවිතයේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ channel එක ගොඩක්ම support වේවි. එහෙනම් අපි ගිහලා නම් අපි 10 minute solution YouTube channel එකෙන් ඔයාලා හැමෝටම සුබ දවසක්.